B2 ස්පිරිට් යනු එක්සත් ජනපදයේ ඉතා රහසිගත හා නවීන තාක්ෂණයෙන් නිර්මාණය කළ දිගුදුර බෝම්බ ප්‍රහාරක යානයකි. ඒ නිර්මාණය කර නිපද වූයේ නෝර්ත්‍රොප් ග්‍රමන් සමාගමයි. 1980 දශකයේදී ශීත යුද්ධ කාලයේ සෝවියට් ආරක්ෂාව හරහා නොපෙනී ගමන් කිරීමට හැකි යානයක් අවශ්‍ය වූ නිසා මෙය සංවර්ධනය කෙරිණි. B2 ස්පිරිට් යානයේ විශේෂත්වය වන්නේ ස්ටෙල්ත් තාක්ෂණයයි. එහි හැඩය ෆ්ලයිං විං ආකෘතියකින් යුක්ත වන අතර රේඩාර්වලට හසුවීම ඉතා අඩුය. ඒ නිසා සතුරු රටවල ආරක්ෂක පද්ධතිවලින් හඳුනා ගැනීම අපහසු වේ. එය සාමාන්‍ය බෝම්බ හා න්‍යෂ්ටිකාවි දෙකම රැගෙන යා හැකි අතර දිගු දුරක් ඉන්ධන නැවත පිරිවීමකින් තොරව පියාසර කළ හැක. මෙම යානයේ 1989 දී ප්‍රථම වරට පියාසර කළ අතර 1997 සිට සේවයට ඇතුළත් විය. එය යුනයිටඩ් ස්ටේට්ස් එයාර් ෆෝස් යටතේ සේවය කරයි. වයිට්මන් එයාර් ෆෝස් බේස් යනු එහි ප්‍රධාන ස්ථානයයි. B2 ස්පිරිට් යානය ලෝකයේ වඩාත්ම මිල අධික යාන අතරින් එකක් ලෙස සැලකේ. එක් යානයක් නිපදවීමට ඩොලර් බිලියන ගණනක් වැය වේ. කෙසේ වෙතත් එය ඇමරිකානු හමුදා බලයේ සංකේතයක් ලෙසත් නවීන යුද තාක්ෂණයේ උදාහරණයක් ලෙසත් අදත් සැලකේ.